යුද්ධය අවසන් කිරීමේ තීරණය නෙතන්යාහු සමග සාකච්ඡාවකින් පසු ගන්නා බව ට්‍රම්ප් කියයි. ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කරන වේලාව තීරණය කරන්නේ ඊස්ට්‍රයිල් අක්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමගින් සාකච්ඡා කරනු ලබන අන්‍යෝන්‍ය තීරණයකට අනුව බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ටයිම්ස් of ඊස්ට්‍රයිල් පුවත්පත සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. වාර්තාවලට අනුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවත් යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය නිවැරදි වේලාවේදී ගනු ලබන බවයි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි අභාවයෙන් පසු රටේ උපාය මාර්ගික කටයුතු මෙහෙවන ප්‍රධානියා ලෙස සැලකෙන ඉරාන ජාතික ආරක්ෂක කවුන්සලේ ලේකම්වරයා පවසන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කර ඇති ප්‍රහාර හමුවේ ඉරානය කිසිසේත් යටත් නොවන බවයි.